අයිබෝන් කියලා ප්‍රාර්ථනා කරන ගමන් අපේ channel එක subscribe කරලාම එකතු වෙන්න කියලා ආරාධනා කරනවා. ඉතින් සංචාරක එංගලන්ත කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර පැවැත්වෙන T20 තරඟාවලියේ දෙවන T20 තරඟය අද රාත්‍රී 4 පමණ ආරම්භ වෙනවා නුවරපල්ල කියලා ක්‍රීඩාංගණයේදී. ඉතින් මේ වන විට තමත් හොඳ කාලගුණික තත්ත්වයක් පවතින බවට තමයි අපට වාර්තා වන්නේ. ශ්‍රී ලංකා කණ්ඩායමේ වෙනස්කම් කිහිපයක් අද තරඟය සඳහා සිදුවීමට නියමිත වන බවටත් වාර්තා වෙනවා. ඉතින් 2026 T20 ලෝක කුසලාන සංචිතය මේ වන විට ප්‍රකාශයට පත් කළ තිබෙනවා. ඉතින් මෙම සංචිතය අනුව අද දවසේදී අවසන් 11 දෙනා බොහෝ දුරට සකස් වීමට ඉඩ තිබෙන බවට තමයි අපට වාර්තා වන්නේ. ඒ කොහොම වුණත් ශ්‍රී ලංකා කණ්ඩායම අද තරඟයේ අනිවාර්යයෙන්ම ජයග්‍රහණය කළ යුතුම තරඟයක් වෙනවා. ඒ මන්ද අපේ ග්‍රවුන්ඩ් තුල අපේ කන්ඩිෂන් තුල තමයි මෙම තරඟාවලිය පැවැත්වෙන්නේ. ඉතින් එංගලන්ත කණ්ඩායමක් වැනි කණ්ඩායමක් ලංකාවට ඇවිල්ලා අපට ගහලා යනවා කියන්නේ එය ඉතාමත් හොඳ නැති කාරණයක් වශයෙන් තමයි මම දකින්නේ. ඉතින් ඒ නිසා අපේ කොල්ලන්ට අද තරඟේ ජයග්‍රහණය කරන්නම් වෙනවා. අපේ ශ්‍රී ලංකා ක්‍රීඩා ලෝලීන්ට සතුටු ගන්නන්න නම් ඉතින් අපේ ක්‍රිකට් ෆෑන්ස්ලා පව් කියලා තමයි අපිට කියන්න වෙන්නේ. අපි හැමදාමත් හරි කමන්නේ අද එක පරාදයි අපි හෙට එක හොඳට කරමු කියලා. නමුත් කවදාවත් අපේ ටීම් එක නම් හොඳට කරපු දවසක් නැහැ. ඉතින් තරඟ 10ක් ගත්තොත් එක තරඟයක් ජයග්‍රහණය කරලා ගොඩක් කයිය ගහනවා අපේ කට්ටිය. ඒ කොහොම වුණත් එකට කමන්නේ. අද තරඟය අපි හොඳට කරමු කියලා අපි කොල්ලන්ට අපි කියමු. ඉතින් අද තරඟය අපිට බලන්න පුළුවන් නම් කොහොමද කියලා අපි බලමු. දේශීය නිල රූපවාහිනී විකාශන ආයතනය මෙවර හිමි කරගෙන තිබෙනවා සියත ටීවී නාලිකාව. ඉතින් ඩයලොග් ටීවී පාරිභෝගිකයන් වන ඔයාලට බලන්න පුළුවන් Sony Sport 10 HD channel අංක 124 සහ 10 cricket channel අංක 65 මගින් ඔයාලට ඩයලොග් ටීවී පාරිභෝගිකයන්ට මෙම මැච් එක බලන්න පුළුවන්. ඒ වගේම ඩයලොග් view ඒ කියන්නේ ඩයලොග් view app එක දැන් වෙනස් වෙලා තිබුණා ඩයලොග් play app එක වශයෙන්. ඉතින් එම app එකෙන් බලන්න පුළුවන්. ඒ වගේම ශ්‍රී ලංකා නිල YouTube නාලිකාව මගින් ශ්‍රී ලංකා ක්‍රිකට් නිල YouTube නාලිකාව මගින් මෙම තරඟය බලන්න පුළුවන්. ඉතින් ඔයාලගේ ජංගම දුරකථනයෙන් බලන්න පුළුවන් ශ්‍රී ලංකා ක්‍රිකට් නිල YouTube නාලිකාව සහ ඩයලොග් play app එක මගින්. ඒ වගේම POTV පාරිභෝගිකයන් වන ඔයාලට 10 cricket channel අංක 317 සහ Sony Sport channel අංක 318 319 සහ 320 මගින් ඔයාලට අද තරඟය බලන්න පුළුවන්. ඉතින් සුපහැදිලිව නැරඹීමට තමයි ඔයාලට මෙම ඩයලොග් TV සහ POTV පාරිභෝගිකයන්ට පුළුවන් වන්නේ. ඉතින් ලෝකවාසී සීලම ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩා ලෝලීන්ටත් මෙම තරඟය බලන්න පුළුවන් අවස්ථාවක් ගැන මම ඔයාලට කියන්නම්. ඉතින් ඔයාලට YouTube ශ්‍රී ලංකා නිල YouTube නාලිකාව මගින් වෙනත් රටවල් වල ඉන්න කට්ටියට නම් බලන්න බැරි. විශේෂයෙන්ම ලෙබනන් මගේ යාළුවෙක් ඉන්නවා. එම යාළුවාට ශ්‍රී ලංකා ක්‍රිකට් YouTube නාලිකාව මගින් බලන්න බෑ. ඉතින් ඔහු බලන්නේ Facebook මගින් ලින්ක් එකක් හොයා ගනිමින් තමයි තරඟය බලන්නේ. ඉතින් අන්න ඒ වගේ ලෝකේ පුරාම සිටින ශ්‍රී ලංකා ක්‍රිකට් ෆෑන්ස්ලාට එම තරඟය අද ඒ ආකාරයෙන් තමයි බලන්න ඕනේ. ඉතින් මම ඩිස්ක්‍රිප්ෂන් එකේ දාලා තියන්නම් ලෝකේ පුරාම බලන්න පුළුවන් නම් කොහොමද කියලා. එහෙනම් ඉතින් ශ්‍රී ලංකා කණ්ඩායම සහ එංගලන්ත කණ්ඩායම අතර පැවැත්වෙන අද තරඟයේ ශ්‍රී ලංකා කණ්ඩායම ජයග්‍රහණයකින්ම අවසන් කිරීමට ඔවුන්ට හැකි වේවා යන ප්‍රාර්ථනා කරන ගමන් අපි දැනට මේ පුංචි වීඩියෝ එකෙන් සමුගන්නවා. ඉතින් අද තරඟයේ නවතම තොරතුරු රැගෙන යලිත් වීඩියෝ එකෙන් හමු වනතුරු වලට සුවදායකම දවසක් ප්‍රාර්ථනා කරනවා.